how the course fee can be paid. මේ පාඨමාලාවේ පාඨමාලා ගාස්තු කොහොමද ගෙවන්නේ? මේ පාඨමාලා ගාස්තු කොහොමද ගෙවන්නේ කියන කාරණාව පැහැදිලි කරොත් මේ පාඨමාලාවේ හැම වෙලේම පාඨමාලා ගාස්තුව ගෙවීම සිද්ධ වෙන්නේ ගෙවීමේ හැකියාව ඔබට තියෙන්නේ ඉගෙනගෙන ඉවර වෙලා. පාඨමාලාවේ මුල් දිනය දැන් අපි දකිනවා ලංකාවේ පාඨමාලා තියෙනවා දවසක් නොමිලේ, දෙකක් නොමිලේ, තුනක් නොමිලේ, එහෙම නැත්නම් යම් කෙටි කාලයක් නොමිලේ. ඊට පස්සේ පාඨමාලා ගාස්තු ගෙවන්න ඕන වාගේ ක්‍රමවේදයන් සලස්සලා දීලා තියෙනවා ආයතන සහ ගුරුවරු. මෙතනදී ඉංග්‍රීසි ලැන්ග්වේජ් සෙන්ටර් එක පහසුකම් සපයලා තියෙනවා ඕනම කෙනෙක්ට හැකියාව තියෙනවා ඉගෙනගෙන ඉවර වෙලා Taman ඉගෙන ගත්තා වූ දේට අදාළව අවශ්‍ය කරන මුදල ගෙවන්න. ඔයාට මේ ඉහළ පහළ තියෙන තොරතුරු වලින් පාඨමාලා ගාස්තු වලට අදාළව සීක්වෙන්ස් එක බලපු තැන් වලට ගිහිල්ලා බලලා ඔයාට අවබෝධ කරගන්න පුළුවන් ඔයා තෝරගන්න පාඨමාලාවේ එක් දිනක වටිනාකම කොච්චරක්ද කියලා ඔයාට හැකියාව තියෙනවා. ඒ අදාළ පාඨමාලාව නොමිලේ ඉගෙනගෙන පාඨමාලාව Tamanට ඒ අදාළ දිනේ ඉගෙන ගත්තා වූ දේ Tamanට ගැලපෙනවා නම් ඒ මුදලට ඒ පාඨමාලා ගාස්තුව ගැලපෙනවා මං හැකියාව වර්ධනය කරගත්තා මට දැනුම ලැබුණා කියලා වුණා නම් ඒ පාඨමාලාව එදා දවසේ ගෙවන්න. ඊගාව දවසෙත් ඔබට පාඨමාලාව ඉගෙන ගන්න ලැබෙන්නේ නොමිලේ. ඒ විදිහට ඒ පාඨමාලාවේ එදා ඉගෙන ගත්තා වූ දිනයට අදාළ කොටස ඔබට ඒ මුදලට වටිනවා නම් ගැලපෙනවා නම් ඔබට ඒ පාඨමාලා ගාස්තුව ගෙවලා ඊගාව දිනේ නොමිලේ ලබා ගැනීම හැකියාව තියෙනවා. මේක දවසකට දෙකකට නෙවෙයි. මේ පාඨමාලාවේ අවසාන දිනය ඔබ ඉගෙන ගන්නෙත් නොමිලේ. ඔබ ඉගෙනගෙන ඉවර වෙලා තමයි ඒ සඳහා මුදල් ගෙවනවා කියලා කියන කටයුත්ත කරන්නේ. ඒ වගේම ඔබට හැකියාව තියෙනවා මේ ඉගෙන ගන්න English Language Center වෙබ්සයිට් එක ඔයාට ලබා දෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ අදාළ පාඩම ලබා ගන්න තැනම ඔයාට පුළුවන්කම තියෙන ආකාර දෙකකින් ගෙවීම කරන්න ගෙවන වෙලාවට ඔයාට ඒ අදාළ මුදල බැංකුවකට තැන්පත් කරලා ඔයාට හැකියාව තියෙනවා ස්ලිප් එකක් අප්ලෝඩ් කරන්න බොහොම පහසුවෙන්. එතකොට ඔයාට පුළුවන්කම තියෙනවා පැය 24ක් සඳහා ඇක්සස් ගන්න අලුත් පාඩමට. ඒ කියන්නේ පළවෙනි දවසේ නම් ඉගෙනගෙන ඉවර වෙලා ඔබ ඒ පාඩමට අදාළ මුදල් ගෙවුවාම දෙවෙනි පාඩම ඔබට නොමිලේ ලැබෙන පැය 24 ගැනයි මම සඳහන් කරන්නේ. ඒ වගේම ඔයාට මේ පාඨමාලාව එතනම ඒ ඇප් එකේ ඔයාට English Language Center International වෙබ්සයිට් එකේ ඔයාට එතනම තියෙනවා හැකියාව තියෙනවා කාඩ් පේමන්ට් එකක් කරන්න ඔන්ලයින්. ඒක පහසුම ක්‍රමයක්. එතනදී ඔයාට හැකියාව තියෙනවා ඔයාටම ඇක්සස් ගන්න ඔයා මුදල් ගෙවපු වෙලාවේ ඉඳලා ඔයාට පැය 24ක් යනකම් ඔයාට ඊගාව පාඩම ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. කෙටියෙන් කිව්වොත් ඔයාට මෙතන තියෙන පාඨමාලා ගාස්තු ගෙවීමේ හැකියාව විදිහට තියෙන්නේ හැම වෙලේම ඉගෙනගෙන ඉවර වෙලා ඉගෙන ගත්තා වූ දෙයට මුදල් ගෙවීමේ හැකියාවක් තියෙන්නේ. යම්කිසි කෙනෙක්ට අවශ්‍ය නම් එහෙම අපිට අත්දැකීම් තියෙනවා ඉගෙන ගන්න ශිෂ්‍යයින්ගේ ඒගොල්ලන්ට මේ පාඨමාලාවේ යම් කාලයක් යද්දී ඒගොල්ලන්ට විශ්වාස ගොඩක් වෙලාවට මේ මුදල් කියන කාරණාව එන්නේ තමන් මේ ඉගෙන ගන්නා වූ දේ සඳහා මේ මුදල ගෙව්වට මට මේ මුදලට ලැබෙන දැනීමක් හැකියාවක් ලැබෙයිද නැද්ද කියන කාරණාව පිළිබඳව. එතනදී තමයි ගොඩක් වෙලාවට මුදල් අපහසුවටත් වඩා ගොඩක් කෙනෙකුට තියෙන්නේ මේ පාඨමාලාවට මම එකවර මුදල් ගෙවනවද නැද්ද කියලා. යම්කිසි කෙනෙක්ට අවශ්‍ය නම් එකවර මුදල් ගෙවන්න පළවෙනි පාඩම අවසන් කරලා පළවෙනි පාඩම අවසන් කරපුවාම ඒකේ අදාළ දින 10 15 යම්කිසි දිනයක් අවසන් කරගත්තට පස්සේ යාට හොඳ අවබෝධයක් එනවා මේකෙදි මගේ දැනුම වර්ධනය වෙනවා මං අවශ්‍ය කරන දේ වෙනවා කියලා. එහෙමනම් එයාට අවශ්‍ය නම් මේ දෙවෙනි පාඩම පටන් ගන්න කලින් එයාට හැකියාව තියෙනවා මේ පාඨමාලාවට අදාළව මුළු පාඨමාලා ගාස්තුව එකවර ගෙවන්න. එහෙම ගෙවන කෙනෙක්ට මුළු පාඨමාලා ගාස්තුවෙන් 15%ක වට්ටමක් ඩිස්කවුන්ට් එකක් එයාට හම්බ වෙනවා මේ පාඨමාලාව හදාරද්දී. එතකොට විශේෂයෙන්ම කියන්න ඕන කාරණාව ඒක අත්‍යවශ්‍ය කාරණාවක් නෙවෙයි. ඕනම කෙනෙක්ට මේ පාඨමාලාව අවසන් වෙනකම්ම Tamanට ඉගෙනගෙන ඉවර වෙලා මුදල් ගෙවීමේ හැකියාව තමයි පවතින්නේ. ඒක තමයි මේ පාඨමාලා ගාස්තු ගෙවීමේ ක්‍රමය. ඔබට අදාළ පාඨමාලාවට අදාළ පාඨමාලා ගාස්තුව කොච්චරක්ද කියලා නිවැරදිව ඒ පාඨමාලාව ආසන්නයේ සඳහන් වෙලා තියෙනවා. ඔබට එතනදී පුළුවන්කම තියෙනවා නිවැරදිව මොකක්ද පාඨමාලා ගාස්තුව දවසේ වටිනාකම කොච්චරක්ද පාඩමක වටිනාකම කොච්චරක්ද කියන කාරණාව නිවැරදිව දැනගෙන මේ පාඨමාලාව අවශ්‍ය නම් ඉගෙන ගන්න ආරම්භ කරන්න.